අද අපි සුවිශේෂී ගමනක් යන්න තියෙන්නේ. ඔයගලන්ට තේන්නේ තියෙන්නේ අපේ යාළුවෝ සෙට් එකයි පවුලේ කට්ටියත් එක්ක ලස්සන මේ සුන්දරත්වයේ විඳින්න අපතර අපි මෙතන කෑම හදනවා. ඔයගොල්ලෝ කෑම හදන එක බලාගෙන ඉන්න. අපි තව ඉදිරියට ලොකු දේවල් කරනවා. මට ඇත්තේ මේ ෆන්ඩ් මේ නාමල ජලාශයේ නාමල ජලාශයේ අවසාන කිව්වේ ඉන්නේ. ඇත්තටම කොහොමද මේ සුන්දරත්වය විඳින්න නිකන් ඉතාලම සුන්දරත්වය තියෙන්නේ. ඒකෙන් ගහකොළත් එක්ක මේ සුන්දරත්වය නිකන් ගෙදර අර නගරයක ඉන්නවා වගේ නෙමෙයි මේක. නගරයේ නගරේ තියෙන සුන්දරත්වය මිහින් ගන්න බෑ. ඇත්තටම කිව්වොත් මේ වගේ සුන්දර පළාතක ඉඳන් කෑමක් කනවා කියන එක ඇත්තටම ආඩම්බරයක් ලංකාව වශයෙන් අපි ගන්න. ඇත්තටම ශ්‍රී ලංකාවේ විශේෂ ස්ථානයක් වන නාමල ජලාශයේ කැලේ අභ්‍යන්තරයේම මේ ආසන්නයේ අපි රස කෑම හදනවා. අපි හදන්න යනවා. අපි වැඩ පටන් ගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ මේ ලස්සනට කෑම හදලා අපි මේක විනෝද වෙන්න හදන්නේ. ඔයගොල්ලොත් බලාගෙන ඉන්න. ලස්සන ආරම්භයක් අපි පටන් ගන්න යන්නේ. අපිත් යන් එහෙනම්. හායි යාළුවනේ, අපි වතුරට බැස්සා. චුට්ටක් වතුර සීතලයි. ඇත්තටම ගොත් මෙතන හරිම හෙවණයි. නිකන් නිසංසල ස්වභාවයක් පෙන්වන්නේ. කිසිම සද්දයක් බද්දයක් නෑ. ඇත්තටම සුන්දරත්වයේ පිරිතන. ඔකන පේන ඔය ගහකොළත් එක්ක තියෙන සුන්දරත්වය වෙන කොහෙවත් ගන්න බෑ අපිට. ඇත්තටම ගොත් නිකන් අර හිතා ගන්න බැරි සුන්දරත්වයක් තියෙනවා. චුට්ටක් බලන්නක. අපි අර ඇතුළට යනවා තමයි. ඉස්සර ගහක් තියෙනවා. ලස්සනයි අපි. ගොඩක් ලස්සන තැන් තියෙනවා. කන්න පේන්නේ නැතුව ඇති. අතුවද වැහිලා තියෙනවා. හායි යාළුවනේ. අපි වාරියට යන්න හදන්නේ. අපිත් එක්කන් වාරිය බලන්න. කමිය සුන්දරත්වයක නගරේ ඉඳන් කට්ටියට නම් මේ වගේ සීන් ගන්න බැරි වෙන්නේ. මෙතනින් යන මෙතනින් බයි. ඔහෙ. ඇත්තටම යාළුවනේ වාරිය ඇතුළේ වීඩියෝ එකක් බැලුවා සමාවෙන්න. ඔය සුන්දරත්වය. මේගොල්ලෝ ෆොටෝ ගහන මියනවා. මේගොල්ලෝ ෆොටෝ ගහන ලස්සනට සුන්දරත්වය. මෙච්චර තමයි දැනට. අර පැත්ත කන්ද තියෙනවා. මීදුම මෙහෙද තියෙන්නේ. මෙච්චර දවල්වලත් මීදුම එනවා කියන්නේ. ගහ තියෙනවා. මේගොල්ලෝ ෆොටෝ ගන්න හදන්නේ. ඔය තියෙන නාමල ජලාශය. අපි උඩේ යන්න හැදුවේ උඩකට. කන්ද උඩකට. අන්නේ කන්ද උඩට නගන ගමන් තියෙන්නේ. අපි හිමීට ගියා කන්ද උඩට. කැමරා කරුණයාට කලින් ඉඳපු කැමරා කරු වැඩ කරනවා තන. මම
ඉතින් යවරා කරගෙන යන්නේ. මේ තින්නේ පළවෙනි ගල. ඈත සුන්දරත් තිබෙන ලස්සන ගොඩාක් ලස්සන සුන්දරත්වය. අර ගහන්න පේනවා ගිනයකල කන්ද. ඔය ගිනයකල කන්ද වෙන්න සමහරවිට මෙච්චර මතකයක් නෑ. කොහොමද තවත් මේතුම තිබ්බා කොහොම හරි. ඔය වටේ සුන්දරත්වය. අපි ඔතනින් මෙහා තව තැනකට යනවා. තවත් තැනකට යනවා ලස්සන තැනක් තියෙනවා ඒ හරිය. නිකන් හිතාගන්න බැරි අමුතු ෆීලිං එකක් දැනෙනවා නිකන් ගහකොළත් එක්ක ඉන්නේ නැද්දි. අපිට කියන්න තේරෙන්නේ නෑ වචනෙට. ඔය ඉස්සරහට යද්දී පාරක් හම්බෙනවා. මං ඉස්සරහ ගිහලා පෙන්නන්න. තව ඉස්සරහට පාරක් හම්බෙනවා. මේ හරිය මම නැවතුණා ලස්සන මල් වගේක් තිබ්බා. ඇත්තටම ලස්සනයි. මම දන්නේ මොනවද මල් කියලා. ටිකක් දුර යද්දී මම මලක් පෙන්නන්න ඔයාලට. තවත් මේ හරිය මලක් තිබ්බා. තියෙන්නේ කවුරු දන්නා නම් මේ මලේ නම කමෙන්ට් එකක් දාන්න. අතන මම දන්නේ මොකක්ද කියලා. ලස්සන මලක්. ගොඩක් ලස්සනයි මල. එතන ඒ ගහේ මල් ගොඩාක් තිබ්බා. මම අර කලින් කිව්වෙත් තාර පාරද පෙන්නනවා කියලා. ඒක යන කමෙන්ට්. ඉස්සරහ විබිලාම්පාර ප්‍රධාන මාර්ගය. තබියස්තමා පේන්නේ. අපි ඒ ගලෙන් බහිනවා. තව ගලක් තියෙනවා ලොකු ගලක්. අපි එතනට යනවා. නිකන් අමුතු ෆීලිං එකක් එකට දැනෙන්නේ. සාමාන්‍ය යාළුවනේ අපි වෙන වීඩියෝ කරන්නේ. මොකද කිව්වොත් වීඩියෝ කරන්න එපා කිව්වා කට්ටිය. පොල් කට්ටිය වගේම යාළුවෝගේ අම්මලාත් හිටියා. ඒක නිසා අපිට වීඩියෝ ගන්න බැරි වුණා. මේ ගල ඇත්තට ලොකු ගලක් පේනවනේ. ඔය ආතින් පේන මල්ලේ කන්ද. අපි දවසක කන්ද නගිමු. ඇත්තටම දවසේ තනියම හරි නගින්න. සුදු පාටයි මල. අර දේ මල් වගේ ලස් වගේ තිබ්බේ. අපි දැන් ඔතන නවත්තන්න හදන්නේ. වීඩියෝ ලස්සනයි නම් සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. thank you යාළුවනේ මගේ වීඩියෝ බලුවට. දැන් වීඩියෝ නවත්තනවා.